හරි ඉතින් යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද හෝම් බැංක් බුක් එකක් පාස්බුක් එකක් හදාගන්නේ කියලා. ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ කොපි පොත්වල කොළ කිහිපයක් ඕන වෙනවා. දැන් මම මෙතන කොළ 3ක් යොදාගෙන තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ මන් නම්බර තියෙන ආකාරයට මේක දෙකට නවන්න ඕනේ. හරියටම දෙකට මැදින් නම්මලා මෙන්න මේ එන තීරුව දිග මේ පේපර් කටර් එකක් ආධාරයෙන් මේක කපා ගන්න ඕනේ. හරි දැන් ඔයාලට පේනවා මම මේ කොළ ටික පේපර් කටර් එකකින් කපා ගත්තා. මෙන්න මේ කොළ ටික එක උඩ එක තියලා මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් ස්ටේපරයක් ගහ ගන්න ඕනේ. ඔයා ඒ ස්ටේපරේ ගහන්න කලින් මෙන්න මේ පොතට අපි කවරයක් හදාගන්න ඕනේ. දැන් අපි බලමු මේ පොතේ කවරේ හදාගන්නේ කොහොමද කියලා. මගේ හෝම් බැංක් එකේ පාට ලා නිල් පාට. ඒ නිසා මම මේකේ කවරට යොදාගන්නේ ලා නිල් පැහැති කොළයක්. මේ විදිහට ලා නිල් පැහැති half sheet කොළයක් අරගෙන ඔයාලා මේ නිල් පැහැති කොළෙන් මෙන්න මේ කොළ ටික ගානට තියාගෙන ඔයාලා දෙකට නවා ගන්න ඕනේ. දෙකට නවාගෙන වැඩි කොටස අපි පේපර් කටර් එකක් ආධාරයෙන් කපලා අයින් කරන්න ඕනේ. හරි දැන් මම මේ කොළ ටික ගානට මේක කපා ගත්තා. දැන් මම මේ කවරේට ලස්සන ඩිසයින් එකක් දාන්න තමයි හදන්නේ. දැන් ඔයාලා හෝම් බැංක් එකේ පාට වෙන පාටක් නම් කහ පාට වගේ පාටක් නම් ඔයාලා මේ විදිහට ඒ පාට ගන්න පුළුවන්. ඔයාගේ හෝම් බැංක් එකට ඔයාලට නමක් දාන්න පුළුවන්. දැන් මම මේ අවස්ථාවේදී මම නමක් යොදාගන්නේ නැහැ. මම මේ බැංක් එකට කියන්නේ හෝම් බැංක් පාස්බුක් එක. මම දැන් මේ හදාන්නේ හෝම් බැංක් එකේ පාස්බුක් එක. හරි. දැන් මම මේ කොලේ හෝම් බැංක් පාස්බුක් කියලා ලියා ගන්නවා. හරි. දැන් මම මෙන්න මේ විදිහට මගේ බැංක් එකේ පාස්බුක් එකේ පොත පාස්බුක් එක මෙන්න මේ විදිහට හදාගත්තා. මේ තියෙන මගේ පාස්බුක් එකේ පිට කවරේ. හරි ඊට පස්සේ ඔයාලා ගන්න ඕන ඔයාලා පළවෙනි පිටුව. සාමාන්‍යයෙන් හෝම් බැංක් එක විතරක් නෙමෙයි ඕනම බැංක් එක පළවෙනි පිටුවේ තියෙන්නේ ඔයාගේ නම ගම වයස විස්තර ටික නේද? ඔයාලගේ හෝම් බැංක් මේ පළවෙනි පේජ් එක යනවා. මේ පේජ් එකේ ඔයාගේ නම ගම වයස ඒ අදාළ විස්තර ටික ඔයාලා සාමාන්‍ය බැංක් බුක් එකක් අරගෙන ඒ තියෙන තැන්වල ඒ අදාළ ස්ථානවල ඒ අදාළ දේ ලියා ගන්න. මේ තියෙන්නේ සාමාන්‍ය බැංක් බුක් එකක්. මේ විදිහට ඔයා ඒක හදා ගන්න ඕනේ ඔයාලගේ බැංක් බුක් එකක් බලාගෙන. හරි දැන් මම මේ ලියාගත්තු ආකාරයට ඔයාලත් ලියා ගන්න ඕනේ මුලින්ම නම ඊගාවට ලිපිනය ඊගාවට ස්ටාර්ටඩ් ඩේ කියන්නේ ඔයාලා මේ ගිණුම ආරම්භ කළපු දිනය මම දැන් අද දිනේ දැම්ම 2025 4/1 started age 14 years දැන් මම අවුරුදු 14 දී පටන් ගන්නෙ. එතකොට අවුරුදු 14 දී පටන් ගත්තා කියලා ලියන්න ඕනේ. බර්ත්ඩේ කියන්නේ වගේ උපන්දින 2011 4/18 මගේ උපන්දිනේ. ඊට පස්සේ ඔයාගේ බැංක් එකේ නේම් එක. දැන් මගේ බැංක් එකේ නේම් එක තමයි හෝම් බැංක්. ඉතින් මම මෙතන හෝම් බැංක් කියලා ලිව්වා. ඔයාලා වෙන බුක් එකක් අරගත්තොත් එහෙම ඔයාලට මේ දැන් මේ සිසුදාන මේකේ සිසුදාන කියලා තියෙනවා. දැන් BOC එකේ ගන්නම් BOC කියලා මෙතන ගහලා තියෙනවා. ඒ විදිහට එක එක විදිහට තියෙනවා. දැන් ඔයාගේ පළවෙනි පිටුව දැන් ඔයා හදාගෙන ඉවරයි. අනිත් පිටුව වල ඉඳලා තමයි ඔයාගේ මේ පොත මුදල් දානියව මාක් වෙන්නේ. හරි අපි බලමු දැන් මේ ටික කොහොමද හදාගන්නේ කියලා. හරි මේ තියෙන්නේ මගේ දෙවෙනි පිටුව. දැන් ඔයාලා වෙන බැංකු පොතක් අරන් බැලුවොත් එහෙම දෙවෙනි පිටුවේ මුලින්ම ලියන්න තියෙන්නේ ඔයාලට ඩේට් එක ඊගාවට විස්තරයක් ලියන්න දෙනවා. ඒ කියන්නේ දැන් මේක ආපසු withdrawal එකක්ද ඩිපොසිට් එකක්ද ඊට පස්සේ ඒ අදාළ බැලන්ස් එක ශේෂය අපිට ලියන්න තියෙනවා. දැන් මම ඒක මේ විදිහට මේ අතර වගුවක් ආකාරයෙන් ගහ ගන්නම්.
දැන් මම මගේ පොත හදලා ඉවරයි. ඔයාලා මෙතන මුලින්ම තීරුව මේ විදිහට කොටස් හතරකට බෙදා ගන්න ඕනි. පළවෙනි එකේ date, ඊගාව එකේ withdrawal, ඊගාව එකේ deposit, ඊගාව එකේ balance විදිහට ලියා ගන්න ඕනි. date එක යටතේ දිනේ, withdrawal එකේ කියන්නේ ආපසු ගැනීම, deposit එකේ තැන්පතු, balance එකේ ශේෂය විදිහට මේකේ දාන්න ඕනි. දැන් මම රුපියල් 500ක් මෙතන මේ විදිහට මේ වගේ බොක්ස් එකක් අරගෙන ඒකට දාලා මේ විදිහට පියන වහන්න අරින්න පුළුවන් විදිහ එකක් පාවිච්චි කරලා වහනවා. ඒත් එක්කම ඔයාලා මේකේ මාක් කරන්න ඕනේ. ඔයාලා මෙතන දිනේ දානකොට මුලින්ම දිනේ, ඊගාට මාසෙ, ඊගාට අවුරුද්ද වෙන විදිහට දාන්න ඕනේ. withdrawal යන්නේ මේක deposit එකක්. ඒ නිසා deposit සීරුවේ රුපියල් 500ක් කියලා ලියන්න ඕනේ. දැන් එතකොට බැංකුවේ රුපියල් කීයක් තියෙනවද? රුපියල් 500යි. එහෙනම් මෙතන බැලන්ස් එකක් දාන්න ඕනේ 500යි කියලා. එතන RS දාන්න ඕනේ නෑ. මං උඩ RS දැම්මා. ඒ නිසා 500යි ඩොට් 7 නෑ කියලා දාන්න ඕනේ. දැන් අපේ මේ බැංකු පොත කියන්නේ මයි හෝම් බැංක් එක හදාගෙන ඉවරයි. දැන් මම මේ හෝම් බැංක් එක හදාගත්තා. එතකොට මේ හෝම් බැංක් එක ඔයාලා පාවිච්චි ගන්න ඕනේ මෙන්න මේ වගේ වැඩවලට. ඔයාලට හම්බ වෙන සල්ලි ඔයාලා මේකට දාලා එකතු කරන්න ඕනේ. කියන්නේ දැන් ඔයා ලොකු රස්සාවක් කරන කෙනෙක් නම් ඔයාලට පඩි හම්බෙච්ච දවසේ රුපියල් 1000ක්, ඊගාවට යන දවසේ රුපියල් 20 50 100 වගේ මුදල් මෙන්න මේකට දාලා එකතු කරන්න පුළුවන්. ඔයාලට එච්චර ලොකු මුදලක් දාන්න බැරි නම් ඔයාලට රුපියල් 5 10 වුණත් දාලා මේක එකතු කරන්න පුළුවන්. ඔයාලා මේකට සල්ලි දැම්මට ඔයාලා මේක ආපසු ගන්න එපා. ඔයාට අවශ්‍යතාවයක්, හදිසි අවශ්‍යතාවයක් වුණොත් විතරක් මේ සල්ලි ගන්න ඉතුරු කරන්න. එතකොට මේ ඔයාලට ඉබේම මාසයක් දෙකක් අවුරුද්දක් යද්දි ලොකු ගාණක් එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ පොතේ මේ විදිහට එකතු කරොත් ඔයාට හම්බෙන රුපියල් 5 10 15 වුණත් මේකට දාලා එකතු කරන්න. එහෙනම් දැන් මගේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඔයාලා හැමෝම මේ වගේ හෝම් බැංක් එකක් හදලා මුදල් එකතු කරන්න. ඔයාලා මේ වගේ පොතක් හැදුවා නම්, හදලා තියෙනවා නම්, හදාන්න බලාපොරොත්තු වෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ ඒ ගැන ඔයාලා විස්තර දාන්න හදලා තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ ක්‍රමේ සාර්ථකයිද නැද්ද කියලා. එතකොට අනිත් අයටත් මේ ක්‍රමේ රෙකමන්ඩ් වෙනවා. ඔයාලා කැමති නම් මේක අනිත් අයටත් රෙකමන්ඩ් කරන්න. ඔයාලා ලයික් එකකින් මේ වීඩියෝ එක YouTube ආයතනය විසින් අනිත් අයට රෙකමන්ඩ් කරනවා. ඒ නිසා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.